ගන්න තියෙන්නේ. දෙවනි ගාන සමගාමී සමීකරණ ප්‍රශ්නේ. සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සඳහා සමාන ලකුණු ලැබෙන ප්‍රශ්න 50කින් සමන්විත බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක මුළු ලකුණු ගන්න 100ක්. ලකුණු කීයද? මුළු ලකුණු ගන්න 100යිලු. ප්‍රශ්න 50ක් හම් වෙනවලු. ප්‍රශ්න 50යි කියන්නේ මුළු ලකුණු 100යි නම් එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ හම් වෙනවා. ඊළඟට යටින් පළවෙනි ප්‍රශ්නේ කියනවා මෙයාලා අමාත්‍ය සහ සමාධි නිවැරදිව පිළිතුරු සපියු මුළු ප්‍රශ්න ගන්න පිළිවෙලින් x සහ y ලෙස ගන්නලු. අමාදි x ලු සමාධි y විදියට ගන්නලු. මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයූ අමාදි සමාධිට වඩා ලකුණු 8ක් වැඩිපුර ගනී. අමාදි සමාධිට වඩා ලකුණු 8ක් වැඩිපුර ගන්න. අමාදි කියන්නේ මේ තියෙන ප්‍රශ්න ගන්න ලකුණු ගැන තමයි දැන් කතා කරන්නේ. ඒකට ලකුණු දෙකෙන් ගුණ වෙනවා. අමාදි සමාධිට වඩා ලකුණු 8ක් වැඩිපුර ගන්නවලු. හරි? අමාදි සමාධිට වඩා වැඩිපුර ලකුණු 8ක් ගන්නවලු. අමාදි නිවැරදිව පිළිතුරු සැපයූ මුළු ප්‍රශ්න ගණනාව. දැන් තියෙන ප්‍රශ්න ගන්න. ප්‍රශ්න ගන්නේ 3 ගුණයෙන් නඩකට. 3 ගුණයෙන් නඩකට වඩා ප්‍රශ්න 26ක් අඩුවේ. සමාධි නිවැරදිව පිළිතුරු සපයයි. ඔන්න දෙවනි සමගාමී සමීකරණය. ඔය දෙක තමයි විසඳන්න තියෙන්නේ දැන්. මේක දෙකෙන් වැඩි කරගෙන 3x දින 52යි සමානයි 2y. තුන්වෙනි සමීකරණය. කළා මේක අපිට ඇසට හුරු විදිහට හැට හුරු විදිහට ගමු. 3x දින 2y සමානයි 52යි. මේ උඩ එක ගත්තොත් 2x දින 2y සමානයි ධන 8යි. 4යි 5යි කියලා ගමු. හරි. දැන් අපිට පුළුවන් උඩ එකෙන් යන්න අඩු කරන්න. අයින් අඩු කරනවා 5. 3x ගෙන් 2x අඩු වුනහම x. දින 2y වර්ගයෙන් දින 2y අඩු වුනහම කැපිලා යනවා. සමානයි 52න් 8ක් කියන්නේ 44යි. එතකොට x කියන්නේ 44යි. x කියන්නේ ගන්න. අමාදි ප්‍රශ්න 44කට උත්තර දීලා තියෙනවා. දැන් සමාධිය හොයාගමු. එතකොට අපි ආදේශ කරමු මේක පස්වෙනි එකට. පහේ ආදේශය 3x 2x ඍණ 2y සමානයි 8යි. දෙවරාවතාවක් 44 ඍණ 2y සමානයි 8යි. 88යි. ධනාත්මක ඍණ 8ක් වෙනවා. ධන 2y වෙනවා. 80 බෙදීම 2 සමානයි y. y සමානයි 40. හරිනේ? එතකොට සමාධි 40කට දෙද්දී අමාදි ප්‍රශ්න 44කට උත්තර දෙනවා. නිවැරදිද? හරිද? එතකොට ඔච්චරයි. පිළිතුරු ගන්න සෑම. උබින්දු සහ සමාධි යන දෙදෙනාගෙන්ම ලකුණු වල එකතුව 150ට අඩුවේ. උබින්දුගේ සමාධිගේ 150ට අඩුවේ. උබින්දු නිවැරදි පිළිතුරු සැපයූ ප්‍රශ්න ගණන p. උබින්දු සැපයූ ප්‍රශ්න ගණන p. මේ තුන්වෙනි ප්‍රශ්නේ. හැබැයි මෙයාලා කියන මොකද්ද? සමාධිගේ දෙදෙනාගෙම ලකුණු. සමාධි කීයද? y. එහෙම නැත්නම් 40යි. මේ දෙන්නාගේ එකතු වල ලකුණු වල එකතුව 150ට වඩා අඩුයි. මෙයාලා කියන්නේ මොකද්ද? ලකුණු ගැන.
ලකුණු නම් මෙයා මේ p ප්‍රශ්න ගණනට ගන්න ලකුණු 2යි p වෙනවා. ඒකට මෙයාට ලකුණු 80ක් අරන් තියෙනවා. මොකද අපි ප්‍රශ්නනේ මෙතන කතා කරේ. ලකුණු තමයි මෙතන අවශ්‍ය. ඒතර 2යි p ධන 80 ඍණ 80 150 ඍණ 80 2යි p 70යි p 35යි. එතකොට උබින්දු උපරිම නිවැරදිව පිළිතුරු සපයලා තියෙන්නේ 34කට. උබින්දු නිවැරදිව උපරිම මේ පිළිතුරු සපයලා තියෙන්නේ 34කට. ප්‍රශ්න 34කට. ඉතින් සමගාමී සමීකරණ ප්‍රශ්නෙත් ඔන්න ඉවරයි. අර ප්‍රශ්න ලකුණු කතාව හොඳ. එතනින් තේරුම් නැත්තම් සම්පූර්ණ ප්‍රශ්නේ වරදිනවා. එතන තමයි අය වරද්දන්න දීලා තියෙන්නේ එතන. ඉතින් මේ සමගාමී සමීකරණ යුගලයේ ගොඩනගා ගත්තට පස්සේ විසඳන එක නගන්න තියෙන්නේ. සුරි මාඩිනේ. අමාරු වැඩ. ඒක නෙමෙයි. හරිම ලේසි වැඩ.